කට්ටිය රියලිටි එකෙන් මිදිලා පට්ට වැරදි අදහස් වලින් ඉඳගෙන තමයි A level කරන්නේ. රියලිටි එක තේරුම් ගන්න ඊට පස්සේ යන්න ඔයා පාර දිගේ හරි. ඒ වුණාට ඉතින් මට කරන්න දෙයක් නැහැ නේ. ඒ හින්දා මම මේක කරනවා. දැන් හරි. තමන්ගේ අම්මට නැමක් තියනවා කියලා හිතන්නකෝ. ඔයා යන්න MIT එකට. මේ ලබ්බක් කර කර ඉන්නේ. හරිද? එනවා කියන්නේ. එතකොට සර් A level කරපු එක අපරාධයක් නේ. අර අපි ටිකට් එකක් අරන් බලන්න රුපියල් 20ක් දීලා ඉවරලා කෝටියක් ඇදෙයිද කියලා. අපරාධ නේද 20? ඔව් නේද? same thing. බලන්න. කැම්පස් එකට ගන්නකොට ඇයි අර කියන අවම සුසුකම් සපුරාලන ළමයින්ට කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි? හරි. ඔයා ගන්නවා C1කුයි S2කුයි. හරිද? හිතන්නකෝ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා එකක් තිබ්බනේ මොරටු යුනිවර්සිටි එකේ කීයයි දෙයකට ගන්නවා කියලා තිබ්බේ. කීයයි දෙයකට ගන්නවා කියලා තිබ්බේ. මතකයි මම පෙන්නුවා දැන් චුට්ටට කලින්. කියන්න 50යි ගන්නවා කියලා තිබ්බේ. අවුලන්නේ නැහැ. හරිද? එතකොට ලංකාවේ මේකේ අවම සුසුකම් සම්පූර්ණ කර පුද්ගලයෙක් තමයි ඔයා. හරිද? ඔයා ඇවිල්ලා මොරටු කැම්පස් එකේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන ඩිග්‍රී එකට අදාළව අවම සුසුකම් සම්පූර්ණ කර පුද්ගලයෙක්. හරිද? ඔයා ඇප්ලයි කරනවා මොරටු යුනිවර්සිටි එකේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට. ඔයා මේකට ඇප්ලයි කරනකොට ඔයත් එක්ක ඇප්ලයි කරනවා C2යි S1 තියෙන උන්, C3 තියෙන උන්, හරිද? BCC තියෙන උන්, BBC තියෙන උන්, BBB තියෙන උන්, හරිද? ABB තියෙන උන්, AAB තියෙන උන්, AAA තියෙන උන්. දැන් කවවද මේකට කලින් ගන්න? ඉස්සල්ලාම ඇප්ලිකේෂන්ස් වලින් A3 තියෙන උන්ව ගන්නවා. ඉතින් 50 ඉවර වෙනවා එතකොට. හරිද? right? 50 ඉවරුනහම අනිත් ඒවාට බම්බු කරලා ගන්න කියනවා ඉතින්. වෙන දේ තේරෙන කට්ටිය සන්න බලන්න. ඔයා අවම සුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා. ඔයාට වඩා සුසුකම් සම්පූර්ණ කරපෙමු සෑහෙන කොටක් ඉන්නවා. ඉතින් ඒකට ආව ගන්නේ නේ. බොහොම සරලයි. ලංකාවේ ඉංජිනේරින් යන්න, මෙඩිසින් යන්න, හරිද? ලංකාවේ මැනේජ්මන්ට් යන්න, ICT වලට අදාළ ඉංජිනේරින් අනම්මනම් ඒ ආදී වශයෙන් කම්පියුටර් සයන්ස් ඩිග්‍රී වලට යන්න ලොකු රිසල්ට් ඕනේ වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ හින්දා. හරිද? ලංකාවේ මං හිතන්නේ මෙන්න මේක මට හරියට දන්නේ නැහැ. පුළුවන් නම් කවුරු මට Google එකේ සර්ච් කරලා කියන්න. ඒ කියන්නේ සර් මේක තරගයක්ද? Yes, you get the point. You get the point. O level වලට ඔයාගේ පන්තියේ ඉන්න හැමෝටම මේ නමයක් ආවොත් එම් මොකද්ද වෙන්නේ? හොඳ ඉස්කෝලයක්, හොඳ පන්තියක් කියලා ඉවරලා සමාජගත වෙනවා. A level වලට හැමෝටම A තුනක් ආවොත් මොකද වෙන්නේ? A තුනක් ආපු උන් අතරින් Z score එක පිළිවෙලට පෙළගස්සලා වැඩිම Z score තියෙන උන් තමයි කැම්පස් ගන්නෙ. අනිත් උන් A තුනක් ගත්ත එකනොත් වැඩක් නැතු යනවා. වැඩේ තේරෙන කටිය සොන බලන්න කතා. yes. ඒ කියන්නේ A තුනක් ගත්ත එක කැම්පස් යන්නේ C තුනක් ගන්න උන් ඉන්න හින්දා. ලංකාවේ C1යි S2 ගන්න උන් S3 ගන්න උන් ඉන්න හින්දා තමයි. ෆේල් වෙන උන් ඉන්න හින්දා තමයි අරුවට කැම්පස් යන්න පුළුවන් වෙන්නේ. තේරෙන කටිය සොන බලන්න. A level වලට ඔයා වැඩ කරන එක හේතු වෙනවා ඔයා කැම්පස් යන්න. ඔයාගේ එහා පැත්තේ කා වැඩ කරන්නේ නැති එකත් හේතු වෙනවා ඔයා කැම්පස් යන්න. අපේ මල්ලි ඉන්නවා මොරටු යුනිවර්සිටි එකේ. ඌ දැන් 4th year එකේ ඉන්නේ මං හිතන්නේ. මතක නැහැ ඌගේ year එක මොකද්ද කියලා. කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කරන්න. කුරුණෑගල දිස්ත්‍රික්කේ 17ද කොහෙද වුණා? 17ද 7ද මට මතක නැහැ. වැඩක් නැහැ මොනවා කරත් මං තමයි ඌට වියදම් කරලා ඒක කරලා දෙන්නේ ඉතින්. හරිද? end of the day තේරෙනවනේ අර මැට්‍රික්ස් එකෙන් escape වෙලා ඉන්න ළමයා තමයි අපේ ගෙදර මං. මැට්‍රික්ස් එකේ ගමන් කරන ළමයා තමයි අපේ මල්ලි. මං කියන එක තේරෙන කට්ටිය අසන්න බලන්න. yes. දැන් ඔයාට මැට්‍රික්ස් එකෙන් escape වෙන්න නම් ටික දුරක් මැට්‍රික්ස් එක දිගේ යන්න වෙනවා. ඉතින් ඒකයි. මට කලින් escape වෙන්න පුළුවන් වුණා ටක් ගාලා. ඔතන කතන්දරය ඕක. හරිද? මේ ඕකට নানা ආකාර කතා කියලා මේ කියන කතාව TikTok එකට දැම්මොත් එම් පිස්සු යකෙක් මූ මොකෙද්ද කියලා එහෙම දායි. ඇත්ත යථාර්ථය ඕක හරිද? right? ඇත්ත යථාර්ථය ඕක හරි. මේ බලන්නකෝ. මේ දැන් එතකොට යම් කිසි ඩිග්‍රී එකක් කරන්න ලංකාවේ අවම සුසුකම් සම්පූර්ණ කට්ටියට අසාධාරණයක් වෙනව නෙමෙයිද? වෙනවා. හරිද? ලංකාවේ අවුරුද්දකට ලක්ෂ කීයක් A level ලියනද කියලා බලා ගන්න පුළුවන් අර ජෙනරල් ඉංග්‍රීසි වගේ විෂයකට ලියපු ප්‍රමාණය බැලුවොත්. නිකන් හිතමු ලංකාවේ අවුරුද්දකට කැන්ඩිඩේට්ලා මේ ආසන්න වශයෙන් අගයන් දාන්න මේවා නිවැරදි නෑ. ලක්ෂ 3ක් A level ලියනවා. හරිද? එතකොට මේ C1යි S2 හෝ සමහර ඩිග්‍රීස් වලට ඕන වෙන්නේ S3ක් ළමයි ඈ. ඇප්ලයිඩ් සයන්ස් වලට ෆිසිකල් සයන්ස් වලට යන්න පවා S3ක් බලන්නේ. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවල ඇප්ලයිඩ් සයන්ස් වලට ඇප්ලයි කරන්න දාලා අවම සුසුකම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ S3ක් අරගෙන විභාගේ පාස් වෙන ඕන එකෙක් සුදුසුයි ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්න සුදුසු වුණාට
සුදුසුකම් ලබන උන් ඉන්නවා සාමාන්‍යයෙන් අපි හිතමු ලක්ෂ 2ක් විතර මේකේ 2.5ක් විතර ඉන්නවා මට මතක ඇටියට. හරි මේ ලක්ෂ 2කින් ලංකාවේ කැම්පස් වලට ගන්න පුළුවන් ඉඩ තියෙන්නේ 40000ක් විතර. මට මතක හැටියට ඒකත් 40000ක්වත් ගන්න නැද්ද මන්දා. හරිද? මේක ප්‍රතිශතයක් වශයෙන් 20% විතර නේද? 120ක විතර ප්‍රමාණයක් තමයි ගන්න. දැන් ඔයා කල්පනා කරන්න ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකට යන්න අවම සුසුකම් සම්පූර්ණ කරලා ඒ වුණාට රජයේ විශ්වවිද්‍යාල වලට තමන්ව ගන්න ඉඩ නැතුව. ඒ කියන්නේ මේ මුලින්ම මේගොල්ලොන්ව ගත්තේ හැමෝම ගන්න ඉඩ මදි හින්දා. ඊට පස්සේ මේගොල්ලොන්ව ගන්න හැමෝම ගන්න ඉඩ මදි හින්දා. ඔය විදිහට අවම සුසුකම් යටතේ කැම්පස් අරගෙන ඉවරලා ඊට පස්සේ ඉතුරු අයට කියපුවාම ඕගොල්ලෝ නම් අවම සුසුකම් කම්ප්ලීට් කළා තමයි තියෙන්නේ. ඒ වුණාට ඕගොල්ලන්ට වඩා සුසුකම් තියෙන කට්ටිය ඉන්නවනේ ඒ ලෙවල් ලියපු. අපි ඒගොල්ලොත් එක්ක වැඩ කරගෙන යන්නම් ඔයාලා පුළුවන් දෙයක් කරගන්න කියලා රජයෙන් ඔයාලව අතහැරලා දාන්න රජයට සිද්ධ වෙනවා හැමෝම කැම්පස් ගන්න එයාලට වත්කමක් නැති හින්දා. මේ ගන්න 40000ක එක ඩිග්‍රී එකකට සාමාන්‍යයෙන් රජයෙන් ඔන් ඇවරේජ් මං හිතන්නේ ලක්ෂ 20ක් රුපියල් මිලියන 2ක් විතර එක්කෙනෙක්ගේ උපාධියක් කම්ප්ලීට් කිරීම සඳහා වියදම් කරනවා අවුරුදු 4ට. සමහර ඒවා 3යි. රුපියල් මිලියන 2 කියන එක 40000න් ගුණ කරපුවම රුපියල් බිලියන 80ක් විතර එනවා මං හිතන්නේ. රුපියල් බිලියන 80ක් විතර එනවා මට ගණන් හරි ගියක් දන්නේ නැහැ. 80 බිලියන් රුපීස් විතර රජයෙන් සෑම අවුරුදු 4කටම වතාවක් වියදම් කරනවා නිදහස් අධ්‍යාපනයේ පවත්වාගෙන යාම වෙනුවෙන්. දැන් ඔයා හිතයි මොනවද ඉච්චර වියදම් වෙනවා. ඩිග්‍රී එකක් දැන් ඉංජිනේරින් ඩිග්‍රී එකක් කියන එක සාමාන්‍යයෙන් වැලියු කරන්නේ 5 මිලියන් රුපීස් විතර සම. ඊටත් වැඩි සාමාන්‍යයෙන්. අවම අඩුම තරමේ ලක්ෂ 50ක් යනවා ඒ ඉංජිනේරින් ඩිග්‍රී එක ඉංජිනේර කෙනෙක් බිහි කරන්න දාලා වැඩ පිළිවෙල කරගෙන යන්න. ලෙක්චර්ස් වලට ඒකට ඕනේ කරන අර මැටීරියල්ස් හදන්න, එයාට ඕනේ කරන ලැබ් හදන්න. තියෙනවනේ රිසර්ච්. හරි ගොඩක්. මෙඩිසින් කරලා ලංකාවේ බයොලොජි කරලා A level පාස් වෙලා සිලෙක්ට් වෙලා කැම්පස් එකට මෙඩිකල් ෆැකල්ටි එකට තේරලා එළියට ડોක්ටර් කෙනෙක් වෙලා එන ළමයෙක් වෙනුවෙන් සාමාන්‍යයෙන් ලංකාවේ රජයෙන් රුපියල් ලක්ෂ 100ක් 150ක් අතර මුදලක් වියදම් කරනවා. හරිද? ලංකාවේ එකපාරක් A level කරලා බයෝ වලට බැරි වෙලා මෙඩිසින් යන්න තව පාරක් A level කරලා බැරි වෙලා ඊළඟ පාර තුන්වෙනි පාර A level කරලා බැරි වෙලා මේ පුළුවන් වෙලා A level වලින් කැම්පස් ගිහපු කට්ටිය ඉන්නවා. ඒගොල්ල කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 150ක වගේ මුදලකට වැලියු කරන ඩිග්‍රී එකක් ලෝකේ. හරිද? නිකන් ලබා ගැනීම සඳහා අවුරුදු 3ක් තිස්සේ නැවත නැවත මහන්සි වෙලා තමන්ගේ අවුරුදු 3ක් වියදම් කළා. ඒ කියන්නේ යා කාලයට මුදල කියන එක එක්ස්චේන්ජ් කරගෙන තියෙනවා. තව අවුරුදු දෙකක් වැඩිපුර සෙකන්ඩ් සයි තර්ඩ් සයි කරලා ඉවරලා මහන්සි වෙලා ඉවරලා කැම්පස් එකට යන්න try කරන එක තමයි යා කරලා තියෙන්නේ. එතකොට යාගේ අම්මටයි තාත්තට 150ක් ඉතුරු වෙලා තියෙනවා. යාට ජීවිතෙන් අවුරුදු දෙකක් නැති වෙලා තියෙනවා. හරිද? මම ඕක ට්‍රේඩ් එකක් විදිහට පෙන්නුවොත් එමය හිතන්න අවුරුදු දෙකට මාස 24ක් තියෙනවා. ඔයා සල්ලි වියදම් කරලා ડોක්ටර් කෙනෙක් වෙනවා. මාසෙට රුපියල් ලක්ෂ 10ක් හම්බ කරනවා. අපි එකපාරට ડોක්ටර් කෙනෙක් වෙච්ච ගමන් 10ක් හම්බ කරන්න පුළුවන්ද කියලා මයෙන් අහන්න එපා. ඒක නෙමෙයි මං කියන්නේ. මාස 24ක් කලින් ඔයා මෙඩිසින් යනවා සල්ලි ගෙවලා වෙන රටකට 150. පළවෙනිම කතන්දරය තමයි ඔයාගේ අම්මට තාත්තට ඔයාට දෙන්නේ 150ක් තියෙනවා. සමහර කට්ටිය කියලා කියයි මම වුණත් මේ මීටින් එකේ හිටියානම් මට සර් කිව්වනම් 150ක් තිබ්බනම් පුතා ඔයාට කැම්පස් යන්න පුළුවන් කියලා වෙලා. මම මේ මොන පිස්සෙද්ද කියලා හිතයි. මට ඒ කාලේ 150ක් තිබ්බේ නෑ. දැන් ඒක එහෙම කේස් එකක් නෙමෙයි මට. දැන් මට ඒක ඊට වැඩිය ලොකු පික්චර් එකක් විදිහට පේනවා. මම මේ පේන නිසා රියැලිටි එක මේ වලට කියන්නේ. මේක තේරුම් ගන්න. හරිද? මේක තේරුම් ගන්න. කට්ටිය රියැලිටි එකෙන් මිදලා පට්ට වැරදි අදහස් වලින් ඉඳගෙන තමයි ඒ ලෙවල් කරන්නේ. රියැලිටි එක තේරුම් ගන්න ඊට පස්සේ යන්න ඔයා පාර දෙකේ හරි. ඒ වුණාට ඉතින් මට කරන්න දෙයක් නෑනේ. ඒ හින්දා මම මේක කරනවා. දැන් හරි. තමන්ට ගැම්මෙන් කරන්නත් පුළුවන් එතකොට. මොකද තමන් දන්න no choice. හරි. මාස 24ක් කලින් මෙඩිකල් ඩිග්‍රී එකක් ඉවර කරගන්නවට පුළුවන් නම් ඔයා වෙන රටක කියන්නකො ඉන්නේ. ගේමන්න නැතුව 1 මිලියන් හොයන්න පුළුවන්. 1 මිලියන් රුපීස් ඔයා මාසෙට හොයනවා නම් ඔයාට අවුරුදු දෙක අවසානයේ රුපියල් මිලියන 240 මේ රුපියල් ලක්ෂ 240ක් හොයන්න පුළුවන්. 150ක් වියදම් කරලා 240ක් හොයන එක ලාභයි. අවුරුදු දෙකක් ආය A level කරනවට වඩා ඔයාගේ අම්මට තාත්තට සල්ලි තියෙනවා නම්. හරිද? මං කියන එක තේරෙනවා. තේරෙන කටේ සම්බන් නිශ්චිත වයස් ප්‍රමාණයකට ගිහපුවාම එතෙන්ට යද්දී ඔයාලට සාර්ථක වෙලා තැනකට යන්න පුළුවන්. හරි? මොන වුණොත්ද? තමන් අතේ ඉනිෂියල් amount එකක් තිබ්බොත් තව සීන් එකක්. හරිද? ඉංජිනේරින් ඩිග්‍රී එකකට යන්න ඔయిత වැඩි අඩුවට පුළුවන්. මම මේ කියනවා ඇත්තද කියලා බලන්න. ඔයා බලන්න හාවර්ඩ් එකේ ඩිග්‍රී එකේ ගාණ කීයද? ඔක්ස්ෆර්ඩ් එකේ ඩිග්‍රී ගාණ කීයද? MIT කියලා යුනිවර්සිටි එකක් තියෙනවා මේ මේක තමයි ලෝකේ හොඳම IT යුනිවර්සිටි කියලා සලකන්නේ. සෙමෙස්ටර් එකකට ලක්ෂ 20ක් 25ක් වෙනවා මං හිතන්නේ. 50ක් විතර වෙනවා මං හිතන්නේ. තමන්ගේ අම්මට නැමක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔයා යන්න MIT එකට. මේ ලබ්බක් කර කර ඉන්නේ. හරිද? එනවා කියන්නේ. හරි. මේ
හැමෝටම නැමක් නෑනේ. ඉතුරු උන්ට සිද්ධ වෙනවා මේ යන ගමන යන්න. මං කියන එක තේරෙන කට්ටිය කෝ බලන්න. තේරෙනවා. හරි එක එක පුද්ගලයා ඉගෙන ගත යුත්තේ එක එක හේතු නිසා. අපි බලමු අපි ඉස්සරහට යන්න. හරි. මේ ඩිග්‍රී එකක් ඉංජිනේරින් කරනකොට ලක්ෂ 50ක් විතර මුදලක් තමයි සාමාන්‍යයෙන් මම දන්න කාලේ වියදම් වුණේ. දැන් සාමාන්‍ය 80ක් විතර 8 මිලියන් වගේ දාමුකෝ. ෆස්ට් සයි එක කළා සෙකන්ඩ් සයි එක කළා තර්ඩ් සයි එක කළා ඉංජිනේර කෙනෙක් වෙනවද? ෆස්ට් සයි එක කරලා ඉවරලා ඉංජිනේරින් මේ අවම සුසුකම සම්පූර්ණ කරන්න ඕනේ. විභාග ෆේල් වෙලා හරියන්නේ නැහැ කරන්න මේ. මේක ඕනෙම ලෝකේ යුනිවර්සිටි එකකට ඉංජිනේරින් යන්න නම් ඔයා මේ අවම සුසුකම සම්පූර්ණ කරලා දෙන්න ඕනේ. ඕනෙම මෙඩිකල් ෆැකල්ටි එකට යන්න නම් මේ මෙහෙම තියෙනවා අවම සුසුකම. මේ සමහර යුනිවර්සිටි වල මේක බලන්නේ, සමහර වගේ මේක, සමහර වගේ මේක. එක එක ස්ටෑන්ඩඩ් කියන්නේ ලංකාවේ ගවර්න්මන්ට් එකෙන් අප්‍රූව් කරලා තියෙන රටවල යුනිවර්සිටිස් තියෙනවා. හරි මෙඩිකල් කවුන්සිල් එකකින්. එතකොට අපි ඒ අදාළ යුනිවර්සිටි එකක් අද්දි මෙඩිකල් කවුන්සිල් ලෙටර් එකක් අරන් යනකොට මම අරකට යනවා ගිහලා ආවට පස්සේ මාව ડોක්ටර් කෙනෙක් විදිහට පිළිගන්න. ඒ ලෙටර් එකක් කරන් තමයි යන්නේ. ERPM කියලා එක්සෑම් එකක් තියෙනවා ලියන්න කැම්පස් ගිහිල්ලාවිල්. මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා වෙන රටවල ඉගෙන ගන්න. බෙලරුස් වල, මගේ චයිනා වල, රෂියා වල. හරිද? ඔය කියන මෙඩිකල් මේ ෆැකල්ටිස් තියෙන රටවල් ගොඩක ඉන්දියාවේ ගොඩක් කට්ටිය. හරි. මේ එහෙම මම පෞද්ගලිකව මගෙත් එක්ක එකට A level කරපු මාත් එක්ක එකට මේ කාලා බීලා හිටපු හරිද ඔයාලා දැන් ඉන්නවා වගේ එකට ඉස්කෝලේ ගිය එකට පන්ති ගිය උන්ට වෙච්ච දේවල් තමයි මේ කියන්නේ ඔයාලට අත්දැකීමක් විදියට. අපිට එහෙම කියන්න කට්ටිය හිටියේ නෑ ඒ කාලේ. හොඳට අහන් ඉන්න. හරි. මේ අවසාන වශයෙන් කියන්නේ ඔන්න මේක මෙහෙමයි. දැන් IT ඩිග්‍රී නම් ඔයා කරන්න හිතන් ඉන්නේ. දෙවෙනි පාර තුන්වෙනි පාර A level කරන එකේ ඇත්තටම වැඩක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. IT ඩිග්‍රී එක සාමාන්‍යයෙන් මාකට් වල එක උපරිම උනත් රුපියල් ලක්ෂ 25ක් විතර. හරිද? මෙඩිකල් ඩිග්‍රී ඒ කියන්නේ බයොලොජිකල් ලෙවල් ලා ඔයා මෙඩිසින් ඩිග්‍රී එකක් ගන්නවට වඩා ඉංජිනේරින් ඩිග්‍රී එකක් ගන්නවට වඩා IT ඩිග්‍රී එක වටිනාකම ඉතා අඩුයි සාපේක්ෂව. හරිද? එතකොට ඒ අඩු වටිනාකම සහිත ඩිග්‍රී එක කරන්ඩ ඔයා ආයෙ සෙකන්ඩ් සයි එකක් තර්ඩ් සයි එකක් කර කර ඉන්න එක තේරුමක් තියෙනවද? එහෙම නැත්නම් ඔයා S3ක් දාගෙන අර ලංකාවේ නිකන් හම්බෙන ඩිග්‍රී ටිකට දැන් මම ඒ ටික කන්ඩෙම් කරනව නෙමෙයි. යා මම ඉගෙන ගත්ත නිදාස් අධ්‍යාපනයෙන් යම් ප්‍රමාණයක්. හරිද? ප්‍රයිවට් කැම්පස් එකකටත් ගියා මම ගවර්න්මන්ට් කැම්පස් එකකටත් ගියා බයි චොයිස් මයි ක්ලාස් ලොකු හින්දා මම ඒ දෙක දාලා ආවා. දැන් මේ වෙලාවේ මම ඉගෙන ගනිමින් පවතිනවා. හැකි ඉක්මනින් මම ඒක ඉවර කරනවා. කට්ටිය කතා අහන්න බෑනේ. දන්නවනේ ඔක්කොම. කරලා බලලා තියෙනවා. හරි. එක එක සමාජ ආශ්‍රය කරලා තියෙනවා. කැම්පස් එකේ ඉඳලා තියෙනවා, රැග් වෙලා තියෙනවා මං, රැග් කරලා තියෙනවා මං, හොස්ටල් එකේ ඉඳලා තියෙනවා. හරිද? ප්‍රයිවට් කැම්පස් වලට ගිහලා තියෙනවා. ඒ වගේ එක ගණන් ගන්න අනිත් එහා පැත්තේ කා මැරලටවත් බලන්නේ. එහෙම සංස්කෘතියක මං ජීවත් වෙලා තියෙනවා. එහෙම තමයි. හරිද? ඔය ඔක්කොම පහු කරා යයි. යනකොට හිතේ යරු ඇත්ත තමයි කිව්වේ ඒ කාලේ. ජනරල් ඉංග්‍රීසි අනිවාර්යයෙන් දන්නේ මම දන්නේ. අනේ I don't have clear idea. සමහර courses වලට A level general english නැත්නම් O level english වලට ඒකක් මේ මොකද ඒකන් මේ S එකක් තියෙන එක ඔන්න ඔහොම බලනවා. හරි O level maths වලට තියෙන්න ඕනේ C සාමාර්ථයක් ඔන්න ඔහොමත් බලනවා කැම්පස් ගද්දි සමහර courses වල තියෙනවා එහෙම විශේෂ අවශ්‍යතා. ඒ වගේ වෙලාවට ඉතින් මාස දෙකකින් O level දාලා ඉවරලා ආයෙ ලියලා ඉවරලා ඉදිරියපත් වෙන්න පුළුවන්. පුළුවන්. ඉංග්‍රීසි දැම්මටක් ගාලා එහෙම පුළුවන්. ඕන තරම් දේවල් තියෙනවා. හරි. ඔයා මුලින්ම තේරුම් ගන්න මේ මොකද්ද? ඔයාට යන්න තියෙන එකම පාර A level කරලා කැම්පස් එකට යන එක නෙමෙයි. ඔයාට යන්න තියෙන ලේසිම පාර අම්මලා තාත්තලාට වියදම් අඩුම හරිද? Tamanට සමාජයෙන් ගෞරවය ලබන්න පුළුවන් අපේ රටේ සමාජයෙන් ක්‍රමේ තමයි කැම්පස් එකට සිලෙක්ට් වෙන එක. ඒක කරන්න තමයි මාසෙකට ගාණක් ගෙවලි වෙරලා පන්ති වලට ගිහිල්ලා ඉවරලා ඔයා මේ ඉගෙනගෙන A level වලට හොඳට ලියලා try කරන්න හදන්නේ. හරිද? ලක්ෂ දෙකක් පාස් වෙලා 40000ක් කැම්පස් ගියාම ඉතුරු 1,60,000ටම වෙන්නේ තමන්ගේ පෞද්ගලික අධ්‍යාපන ක්‍රමවේද වලින් අධ්‍යාපනය ලබන්න. ඒක නිසා කොයිම මොහොතකවත් ඔයා නිකන් ඉගෙන ගන්න ගමන් ගවර්න්මන්ට් කැම්පස් එකේ හරිද? ප්‍රයිවට් කැම්පස් එක සල්ලි දීලා ඉගෙන ගන්න එකට කරහන්න එපා. හරිද? ඒක හරි කැත වැඩක්. ඔතන තියෙන ප්‍රශ්නේ තමයි ගවර්න්මන්ට් කැම්පස් වලින් ලංකාවේ වර්ක් ෆෝස් එකට ඕනේ කරන 40000ක් කැම්පස් එකට අරගෙන බිහි කරපුවාම තමන්ට සල්ලි තියෙන උනුත් ප්‍රයිවට් කැම්පස් වලට ගිහිල්ලා උන් නිකන් නෙමෙයි යන්නේ උන් අර ඕනේ කරන අවසුසුකම සම්පූර්ණ කරලා යන්නේ. ඒ තුනක් නෑ වෙන්න පුළුවන්. උන්ට ඔන්න ඒ තුනක් ගන්න බැරි කමක් නෑ. තව ටිකක් try කරා නම් දෙතුන් පාරක් ඒ තුනක් අපි කොහොමද කියන්නේ එහෙම මිනිස්සෙක්ට බෑ කියලා ඉවර. තව කෙනෙක්ට බෑ කියලා කවදාවත් වෙන කෙනෙකුට පිට පුද්ගලයෙක්ට ඔයා කියනවා මට සර් ඔයාට බෑ සර්. ඔයා කොහොමද එහෙම කියන්නේ? හරි මං කියනවා තව සර් කෙනෙක්ට ඔබට බෑ. එහෙම කියන්න බෑ මට I can't do that. එයා තමයි ඒක දන්නේ එයාට පුළුවන් ද බැරිද කියලා. හරි? එතකොට අන්න එහෙම මේ අපිට අනිත් මිනිස්සු කෙනෙක් ජජ් කරන්න බෑ. ගොඩක් අයට වෙන්නේ මේ අවසාන වශයෙන් කැම්පස් යන්න නෙමෙයි කැම්පස් නොයා ඉන්න. එදාට ආයෙ කරකිලා වෙලා මේ වීඩියෝ එක බලන්න. එතකොට මේ නැත්තම් මං කියපේව අහන්න එදාට. එතකොට ඔයාලට මතක් වෙයි රයිට් අරු පුළුවන් ඒ උන්ටයි බැරි උන්ටයි දෙගොල්ලොන්ටම පාර කිව්වා.
හරි මට ඕනේ මගේ ළමේ ක්ලාස් එකට මාව කියන්නේ ඔයාට ජීවිතේ කොහෙර තැනක මාව හම්බුණා නම් ඕනේ එකෙක් අවසාන වශයෙන් ගොඩ ගිහින් තමයි මම කැමති දකින්න. සර් මං ප්‍රයිවට් කැම්පස් වලට ගිහින් මං ගවුන් I don't care මට වැඩක් නැහැ. ඔයා හොඳ තැනකට යන්න. මට ඕනේ ඒක. හරි? මට ඕනේ ඒක. එතකොට සර් A level කරපු එක අපරාධයක් නේ. අර අපි ටිකට් එකක් අරන් බලන්න රුපියල් 20ක් දීලා ඉවරලා කෝටියක් ඇදෙයිද කියලා. අපරාධ නේද 20? ඔව් නේද? same thing. හරි නේද? හරි. හරි. එකම දේ තමයි මේ කරන්න හදන්නේ.